yang langkah untin dah Peter tu bang, opung Peter atu. Tahu tu be. Ni ඇවිල්ලා ඉන්නේ බෝඩරේ මිරිස්ස බෝඩරේ. අපි මේ ට්‍රිප් එක තනියම මං යන පළවෙනි එකද මේ? නැත්නම් වෙන්දර වයනවා. අවුරුදු 9කට පස්සේ තනියෙන් යන පළවෙනි ට්‍රිප් එක. නෑ. අපේ ගහේ පළවෙනි අඹ කිටියේ. අම්මට මොකක්ද යකෝ මේ ස්කූබා ඩයිවිං කිට් එකක් ගන්න. ඒක ආන්න යන්නේ ගෙලින්. කොහොම මේ ඔක්සිජන් ටැංක් ටික? ඔක්සිජන් ටැංකිය මග ගන්න ඕනේ. සබන් ගෑල මටත් එක්කනේ. මටත් එක්ක ගනි සබන් ගෑල්ල. දැන් වෙලා බලන්න කීයද? 6:41. 6:41. කීයද දැන් ඉතින්? 6ට. මම කිව්වේ එක්ක 6ට යනවා නම් 5ටවත් දාන්න ඕනේ වැඩේ. නැත්නම් 4ටවත් කියන්න ඕනේ යන්න ඕනේ කියලා වැඩේ. අපරාද මං අයට ඔෆ් වෙලා ආන දැන් එමෙට ලෑස්තිලා මට. අම්මට උඩු මේ ඉඩ තියෙනවා කියන්නේ. බෝම්බ වැන්න ගෑල්ලි. කාටුන් එකක් කියපන් මුන්දෙන් ඉස්සරහ කියලා. අයිති වෑන් එකට වඩා මුන් සයිස් නේ. ඕක කෙලි තියන්න. මේක ඒක උඩින් තියපන් තිබ්බොයි ඉතින් එච්චරයි. කොහොමද වෙඩින් එකට යන්නේ අපි? නෑ නෑ. පේඩ්ලි කියන බලව මෙහෙ පාර. අඩෝ උයකෝ. ඔව් මේ අඩෝ ස්ක්‍රීන් යක් දෙන්නට මචං හරියන්නේ ඒක තමයි සීන් එක. මචං මේම සීන් එක මේවා අයකට හදලා නැහැ. එතකොට මේ වෙන කතාවක් අම්මට උඩු මේ බලපන්. තවත් උඩ ඉන්නේ. අඩෝ උඩ කියන්නේ යකෝ මේ පිටිපස්ස රෝද දෙක ඉස්සලා තියෙන්නේ බං. මුන් දෙන්නගේ බරට. අපි අකල්ලා තියෙනවා නේ බං. ඩී කියන්නේ දැන් වෙනවා කිව්වේ කීයද කියපන් 6ට. දැන් හරියටම 7යි. දැන් මම මොකද දැන් සීන් එක කියන්නේ. මම පායි විස්තරුත් රැගිට්ටේ. ඕකලා නයිට් කරලා ඉන්නේ බං. යකෝ මම කියන්නේ ගියා 4 මාට උදේ පාන්දරයි. ඉතින් උඹ කියන්නේ දැන් උඹ මචං ෆුල් ටයිම් දාගෙන මේ වෑන්නේ මාතරකින් දෙන්න උගන්ද? ගාල්ල පහුවෙනකන් යන්න පුළුවන්. තෙල් කරනවා මේක. තෙල් කරනවා. තෙල් කරනවා. එතකොට අපිට ආයෙ ඉන්න බෑනේ. දැන් වැඩි. ඉන්න ආයෙ ගන්න ඕනේ. ආයි මගදී ගහන්න. වැඩි. උන්න බලපන් ටයිල් එක. දැන් ඒ ටයර් එක වල 30 ලයින් බිසිව කට් කරාම අපි දැන් නිකන් හරි ගියා නම් ගිහිල්ලා කෝල් කරා නම් මූ නැහැනේ. කලින් තියන්න. පැයකට කලින්වත් කට් කරනවා. මේ මුගේ සෙට් එක යාරි. කලවන්න බෑ මේ අලවල තියෙනවා. මේ ඉන්නේ. ඔව් මේ ඉන්නේ යකෝ කන කප කප. කලතු වඩක් ගාගෙන. ඔයි ඉස්සු දැකෝ ඌ නෙවෙයි වෙන එකක්. ඌ දවා. ඔයි ඉස්සුවා ඒ ජූඩා නෙවෙයි. ඉස්සුද. ඌ වගේම කියන්නේ බා. ඌනිය තයි ගොඩල්ලක්. ඊකෝ තව පොඩ්ඩේ මොකා වෑන් එකට ඇදලා දාගන්නවා. ඉන්න මෙන්න මේ වරේ මට පේන්නේ කොහොමද? ඉස්සලා වාහනිකයා සුදු. හරි මට පේනවා ඔබ පේනවා. වෙනස්. උප කන්නඩි දෙකක් දාගෙන පාර බැලලා වරේ. දැන් අපි දැන් යන් අපි කොහොමද ඒ පැත්තට වරේ. දැන් බලන්න ඌ ඒ පැත්තේ ඉඳලා. ඌ නිකන් ගමේ යනවා වගේ මගේ කියනවා. ඔය පැත්තේ හිටියේ කියලා. එතකොට අපි මේ පැත්තට යන්න ඕනේ. ඔව් අපි ඌගේ පැත්තට යන්න. අන්න දැන් වෙන පාර බැලලා. ඌනම් මයිද සතියක විතර අර දිතෝගේ බැලලා සෙන්න. දන් ගොඩ කඩු ඩුම් 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 වෙල්කම් ඉන්නට දාපන්. ඉතින් පොලේ යන ගමන්ද බං ආයි මේ මචං මේ පොඩ්ඩයි මේ ජේසා. ඔය බෑග් එක අයින් කරන්න ඕනේ චප්පල. ඔය දැන් අපි අරමන් ඉන්න ඕනේ world's number 1 bourbon whiskey. America අපිට යන ගමන් නවත්තන්න බෑනේ. අපි මේ කීල්සෙන් ගමු. ආයෙත් ගමු යන්. ඒකින්ද මේ මම ජූස් එකක් මොකක් හරි ගන්න. මම මේකක් ගන්නවා. හරි උඹටයි ගත්තා. ගත්තා? මට රෝස් පන්ද. ආයෙලගේ. කලත් අවුන්නෝ. මේ කරන දෙපැත්තට ගහන්න ඕන. ලං අර යුක්‍රේන එක පවුනේ ඌ මොංගල්නේ. සෙනෙස් කියන කෙලුණා බා. ඌ කියනවා දැන් යුක්සු සෑහෙන මැරෙනවා. හරියට දාන්න. වන්න දීලා උඩ. ඒකට නියපොත්තා යුක්‍රේන ගැන කතා කරන්නේ. මේ අර වචන ටිකක් තියෙනවා මං ඒක
යම් පාන්දරින් එක මාතරින්. ඒක මට තේරුන්නේ නැහැ. කොයිද මිරිස් වගේ? මිනිස වගේ ඔව්. ලෝකෙ මචං කියන ෂෝ එකේ තියෙන මචං බීච් ෂෝස් ඔව් ඔව්. වෙරළ කියන එක මචං ඔව්. බීච් එක ලස්සනම වෙරළ. ඔව් ඒ කියන්නේ හරියට මචං බූදක් කියන්නේ රැල්ල ගන්න දෙන. ඔව්. ඒ කියන්නේ බූද කියන තරම අර නිකන් මෝල්ඩිව්ස් එකේ පාවෙන ඒක ඔව් ඔව් ඔව්. මෙයා වැවක් වගේ දින්නේ නැහැ. රැල්ල ගන්න. ආ ඕකේ. මේ මිරිසේ තියෙන්නේ මචං තනිකර ඒ හරි බූද විදියට ඒ වගේ තැනක තියෙනවා මචං ආ ඔය මෙහෙ බ්‍රසීල්ලලයි ආ ආ ආ. මචං හවායි වලයි ඔය වගේ අනිත් එක තමයි ඔය ලංකාව මිරිස මචං අනිත් එක ආරුගම් මේ වගේ සර්වි මචං මේ නෑ බං. නෑ. ඔය නෑ තියනවා කියන්නේ සර්වි දිනේ. සර්වි මේ නෑ බං. මුලක් මදිනේ සර්ෆ් කරන්න. බලන්න සෝරි මේ සර්ෆ්. මෙයා බෝඩ් එක. අයි බං මණ්ඩේ වැඩේ. අයිම පුකට අබැක් කලාව කතා කරන්නේ ඒක මගේ මචං ඒ දැන් මම යන්නේ ඊයවක් කියන වයිල් කාලා බික්නියක් අම්මනවා. ඔව් ඊළඟ සෙන්සුරා නිවාඩු ගියාගෙන. මේ වරෙන් උඹලා ගෙදර කාලත් අපිට පාටියක් දෙන්නේ ආ ඊට කලින් මුගේ ගෙදර කියලා රෑක් යන කාලෙද? මේක පොඩ්ඩක් ඩූඩ් පොඩ්ඩක් උඹලා කන්ෆර්ම් කරගන්න ගෙදර මට අපි දැන් කාලත් දෙන්න ඕනේ පටියක් කාලේ අක්කෝ කන්න මම දවසක් කියන බලන්න බලන්න. හරි අපි දෙන්න වයින් නේද හරි දැන් මෙයා බං සෙන්සුරාද ඊළඟ සෙන්සුරාද පාටි තියනවා. ඉල හෙන්සුලාද හා. මම ඩියුඩ් අපේ ගෙදර මොයි ගෙදර. මොකද මචං ඊට පස්සේ සවුද මම යනවා ඒකයි අපි මේ ලබන සතියේ බං අර පොයක් තියෙන්නේ නෑ නේ. 01 PM. හරි ඉස්සරහට ලස්සන අඩු ලස්සන වල. අපේ පැත්තට යන්නේ මේ නිකන් මේ ලංකාවේ නෙවෙයි වගේ මේ ආය මේ අල්ලපන් බං ඔය පැත්තේ ලස්සන කෝටිය. ඔය මම කැමරාවක් බං වෙන්නේ ගන්නේ මොකද? මං ඉවර අපේ. ඔය ඔයි. මේ පැත්තේ දැන් මේ ජූට් සද්ද දාන්නේ පාරේ දැන් උඹ කියන්නේ මේ හැම ගේකම ඉන්නේ යුක්‍රේන් කාරයෝ නේ. ඒ ඉස්සරහට ගයි ගන්න යුක්‍රේන ආදර්ශ ගම්මානේ මේ පේන මේ මොකද යන්නේ අර ඉඳලා ඉපොසිට් එක දැක්කම මචං ඉඳලා උන් එන්නේ ඉන්න තමයි දැන් අත තෙල් ටිකක් ගාගෙන අපි පාරේ ඒකයි ඉතින් බං උඹලාගේ කියනුන් නිසා තමයි ඉතින් උන්නට වෙන්නේ නැහැ කියලා අපි සම්පත් තියෙනවා සම්පත් තියෙන බැංකුවේ යත් පොඩි ෂෝටක් ගාගෙන ජූඩ මෙහෙම S2 කරකෝ බැලුවා මම ඉස්සර ජිම් එකකට මගේ අර පොඩ්ඩක් එකයි පුග පොඩ්ඩක් ආවා ගියා මගේ මාර පුගක් තියෙන කියලා කියනවා මූ මට ඒක හරි තැකයි මම අර උඹ ඇව්වනේ මචං මෙහෙම. හරි. අද දවස් මචං කොල්ලෝ ඔක්කොම දැන් උඹලා උදේට කාලා දෙවිලින්නේ නෑනේ. අරගෙන ඕනේ ඒක තමයි කියන්නේ. හරිද ඊට පස්සේ මම ගිහිල්ලා අතනේ අරන් යමු අපි ෂෙයා කරමු ප්ලේට්ස් ඊට තියෙනවා පස්සේ මචං කප්ස් ගමු ඔව් එහෙම පොඩි ස්නැක් එකක් දා ගන්න ඕනේ මුලින්. දැන් මෙන්න කොහොමද කොල්ලෝ අඬරගෙන ඉන්නකොට අමාරුයි. ශානය ගානේ ඒ උඩු දුන්නේ දැන් එන්න නෑ. කෝ ඉන්දියා. නෑ පොඩ්ඩයි ගන්න මේ අපේ යවපන්. පොඩ්ඩයි ගන්න බොයිස් මිරිස් ආවා මිරිස් අපි ඉන්න දැන් මිරිස් අඩෝ ලස්සනයි බං. අඩු මම මෙතන ඇවිල්ලා යනකොට මෙච්චර මම බීච් එකට ඇවිල්ලා ඉතින් මේ බීච් එක හවුන්නේ. ඒ අනේ ඔබ ජජ්ජි වෙట్లా නේ නෑ නෑ මගේ නෙමෙයි. ඇටියට මට දැන් හිතනවා බං නිකන් අපි විතරද මොකද ලංකාවේ උන්ටින් නෑ බං ලංකාව උන්ටින් අපි විතරද බං ඔක්කොම පිටරටු. පොඩි රොඩි ලයින් එකක් තියෙනවා. අංගසානෝ පේජ් එකේ මේ වල බං ඩයිවිං සෙන්ටර් එකක් තියෙනවා මේ. ආ? නිකන් අපි පිට රටකින් ආපු සිලියා ඉන්නක් තියෙන්නේ බං මුංගේ රට වෙලා තියෙන්නේ. ඔව් අපි පිටරට ඇවිල්ලා මචං. ඔය බලවන්කෝ වතුර වාර ලස්සනයි. Joka. Fuck.
කොහමද බං 6 7 දෙනා ඕකස් ඉන්නේ? ඉමුනේ බං ඔන්න පෙරලා. මේ අවු හැටියට මෙහෙමයක් කරලා තියෙන්නේ කොණ්ඩයි. ඔව් මේ වරේ මෙන්න මෙතන. දැන් උඹ මචං ජංගි අර කොට කරලා අමුල වගේ කරලා දෙපැත්තට තියාගෙන ඔක්කොම කලින් මගේ ජොකාව දාන්න ඕනේ වේලෙන්. මං එනියන්න මට කවුද මේ මතකයන් තව අවුරුදු 10ක් ගිහිල්ලා අපි බලද්දි මචං පට්ටාත. අපි දාලා යනවා බං. මේ ඌ කිලෝමීටර් 100ක් ආවේ බං ඌ නාන්නවද බං? නෑ අපි අපි යන් පොඩි. හරි මේ පොඩ ඉන්න බං. හරි ඕකේ. වගේ අන්නක් බෑ බං. අලු වෙනවා මේ කවුරුත් එනවනේ. පාරක් පීනන්න බෑ බං ඔන්න. අම්මඩ කවුද මේ? අරාබි එකක් තියෙන්නේ අරාබි. මේ බලන්න කාව අඳුරනවාද කියලා. මේ පොඩ හිටා ආ? කොහොමයි පින් කරේ මටත් කරලා දියන්න බං. ඇත්තටම කියන්නේ වින්නනේ. කළා දියන්න බං. මේක තමයි එවන්ජි අනිවාර්යෙන් මෙයාට පැක් කරේ. මේක තමයි අනිවාර්යෙන්ම දැන් යන්න කියලා කිව්වේ. උඩි උඹ එනවද? ඇවිල්ලා ඉන්නේ බෝඩරේ මිරිස්ස බෝඩරේ. We wanna chase the night, wanna dance to the light, pull stars from the sky, just two hearts running wild. Never sleep, never stop, every shot from the top. We're බලන්න gonna ලංකාවේ කොච්චර මිස් වෙච්ච අපිට තැන් තියනවාද කියලා. එනවා ඔයාලත් එන්න ඕන මිරිස්ස. මහා ලස්සනයි බීච් එකත්. මාත් යනවා නාන්න බොයිස්. in the morning, we lay awake in bed. The laughs so loud. පිස්ලා නෙමෙයිද? කොහොමද දෙන්නේ මේක? ඒක සයිසම වෙනස් වෙන මේ සාමාන්‍ය මේක යනවා 7ක් වගේ 7ක්. 7ක් වගේ සාමාන්‍යයෙන් මේක මාළුවේ කී දෙනෙක් වගේ සාමාන්‍ය සෙට් මේක ඇදි දෙන්නෙකුට ඉස්සරගේ ලොකු version එකනේ. නෑ මේක ඇවිල්ලා සර් මේ ජම්බ ප්‍රොන්ස් කියලා කියන්නේ. ලොකු මේක ඉන්නේ මේ මුහුද නෙමෙයි ඉන්නේ. ඒලා? ගොඩේ. ගොඩේ? ඈ? ගඟේ ඉන්නේ. ගංගේ? ඔව් මේක මොකද මේ අන්න දිගටදී පොකිරිස්සල්. මේ කලපොත් නෙමෙයි සර්. මේ ගඟේ ඉන්නේ. මේක පොකිරිස් එකේ මේකේ ඒක මොකෙද්ද බං ඒ? අර මොනවද කිරලා ගස්සල උල්වල එල්ලලා ඉන්නේ මේ ඉස්සර. අම්මට ඔය. උන්රහ අඩි. ඕබම් අන්න නෑනේ බං අර මේව තියෙනවනේ. ඒ ලොබ්ස්ටර් බං අම්මට උඩ මේ තියෙන්නේ නෑ නෑ කො මේ තියෙන්නේ ඉන්න බඩු. ඒ කියන්නේ අර ලොබ්ස්ටර් ගැන. මෙන්න මූ තමයි සීන් එක. ඒසියන් කන්ට්‍රි වල හම්බෙන්නේ මේ ලොබ්ස්ටර්. දැන් ඔයාලා කොහමද දෙන්න ඕක? ඒක දී කරලා දෙන්නේ සර්. ග්‍රීන් කලර් කොහමද ගන්න? මේක නම් සාමාන්‍යයෙන් වෙනවා සර් රුපියල් 25000ක් විතර වෙනවා. 25000. කී දෙනෙක්ට වගේ තමයි? ඒක ගණන් ඕක ඒක ඒක ඉතිරාඩම? ඒ කියන්නේ ලංකාවේ ප්‍රයිස් එක තෝ ඒ කියන්නේ ලංකන් ඒ කියන්නේ ලංකා අවන්ගෙම කියවන්න සුදුන්න අම්මට ඔක තියපයි යකෝ මේ බෙල්ලි විතරයි. ඔව් යකෝ. පටේ ගවන සර් ඒක අත කැපෙන්න පුළුවන්. අල්ලන්න ඕනේ තදට මෙතනින් අල්ලන්න ඕනේ. ඒ තදට ඇල්ලුවට පස්සේ කවුලක් නැහැ. නැත්තම් නිකන් නෝමල් අල්ලලා එකපාරට පටේ ගවදින් ඉස්ස පනිනවා. අම්මට උඩු. උඩ පණ දෙනවා. මොකද උඹ හිතන්නේ මිරිස්ත? මිරිසෙස ඕකේ දැන් කවුද ගෙනාපු එක කියලා මතක නැහැ. නෑ මේවා මිරිස්ත ගෙනාවේ හලනෑකෝ. ඌ ආලලා පපුව ගැලවිලා ඇතුළට ගියා. ඉදුනද මචං. නාලා අපි මේ යමු කන්න. හරිනේ? අවුල නැද්ද? අවුල නැද්ද? උපරි. ඒ කොයිද බම් මේ? හයි බීච් වැලිගම. කායි බීච් වැලිගම. ඕකේ වොයිස් ලයිව් එකේ කොල්ලෝ කිව්වා මෙතනට එන්න කියලා. අපි බලමු කායි බීච් අපනින් තියනවා කියලා. සම්ප්‍රදායික මිනිහෙක් මමත් මිනිස්සු තමයි කලින් ජීවත් වුණේ. දැන් මම ඉන්නේ ලන්ඩන් වල. මෙයා ඉන්නේ දැන්
ඉංග්ලන්ඩ් වල ඉංගලන්ඩ් වල ලන්ඩන් ඉංගලන්ඩ් කියන දෙකම තියෙන ඕස්ට්‍රේලියාවේ